දැන්ට අවුරුදු කිහිපයකට කලින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තිබිච්ච රාත්‍රී උත්සවයකදී ඉතාම ලස්සනට සරසලා තිබුණා. ඉතාම ලොකු උත්සවයක්. කෑම බීම ගොඩක් තිබුණා. කේක් එකකුත් තිබුණා රහ. ඉතින් මේක බෙදාගෙන කට්ටිය කනකොට ඇවිල්ලා හිටපු දරුවෙක් කේක් එක ගැන වැඩි උනන්දුවක් නැති බව පෙනිලා එතන හිටපු කාන්තාවක් අර දරුවට කිව්වා අවුරුදු 10 කට දරුවෙක් පුතේ කේක් කෑල්ලක් කන්න කියලා. ඉතින් එයාට උමනාවක් නැහැ. පාර කිව්වා පුතේ මේ කේක හරිම රහයි විශේෂිතයි කියලා කිව්වා. මේ දරුවා කිව්වා එහෙනම් මට කෑල්ලක් දෙන්න කියලා. පාරේක පිරිසික තුල දුන්නාම දරුවා කිව්වා මේක මට කඩදාසියක ඔතලා දෙන්න කියලා. ඉතින් ඔතලා දුන්නා. ඔතලා දුන්නාම ඔක්කොමලට පොඩ්ඩක් පොදුනා. මෙයා ඒක එයාගේ චූටි බෑග් එකක් තුල ඒකට දාගත්තා. පාර කට්ටිය ඇයි බබා මේක කන්නේ නැද්ද කියලා. නෑ ඉතින් මේක විශේෂිතයි ගොඩක් රසයි කිව්වහම මට හිතුණා මේක ගිහිල්ලා මගේ පුංචි බලු පැටියට දෙන්න කියලා. දරුවන් දේවල් දිහා බලන විදිහ ඉතාමත්ම වෙනස්. අපිට ඒක තේරුම් ගන්න හරිම අමාරුයි. මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ 4 දෙනෙක් හැදුවත් දරුවන් දේවල් දිහා බලන විදිහ තේරුම් ගැනීම කියන එක ඉතාමත්ම අපහසු දෙයක්. මේක ගොඩක් වෙලාවට ප්‍රබුද්ධ කලාකරුවන්ට මේක අහු වෙනවා. නමුත් අපේ රටේ වුණත් පහුගිය මගේ ජීවිත කාලය තුල කලාකෘති වල වුණත් මේ දරුවා තේරුම් ගත්ත බවක් හරියට පෙන්වෙන්නේ නැහැ. චිත්‍රපටි ගත්තොත් එහෙම ළමා චිත්‍රපටි කියලා අපේ රටේ කරන්නේ ළමයින් යොදා කරන චිත්‍රපටි. ළමයින් නළුනිලියන් කරපු චිත්‍රපටි මිසක් ළමයාගේ හදවත තේරුම් ගත්ත ළමා චිත්‍රපටි එහෙම ඉතාමත්ම අඩුයි. මට මතකයි 79 විතර ටයිටස් තොටවත් හදපු හඳයා චිත්‍රපටි මට මතකයි ටිකක් ඒ වගේ කියලා. ළමයා තේරුම් ගත්ත කියලා හිතුණා. ඒ වගේම මෑතකදී 2015 විතර ආපු හෝගාන අපකුණ චිත්‍රපටි ළමයා පොඩ්ඩක් තේරුම් ගත්තා. ඒ ඇරෙන්නට කලාකෘතියකින් උනත් නවකතාවක් කෙටි කතාවක් වුණත් දරුවාගේ ඇහැකින් බලපු එකක් හරි අමාරුයි හොයාගන්න. දරුවා තේරුම් ගත්ත එක. ඒක නිසා සාමාන්‍ය ජීවිතය තුලත් දරුවන් හිතන විදිහ අපි හරියටම දන්නේ නැහැ. ඒක නිසා තමයි දරුවන් වෙනුවෙන් අපි කියලා කරන අධ්‍යාපනය වුණත් ඊටාම් බරපතල විදිහට දරුවා අමාරු දාන පැත්තට තමයි හදලා තියෙන්නේ. පයිශිෂ්‍යත තමයි ලොකුම උදාහරණය. පයිශිෂ්‍යත තමයි ලොකුම උදාහරණේ දරුවා මානසිකව වැරදිම පැත්තකට ගෙනියන පළවෙනි අවස්ථාව තමයි පයිශිෂ්‍යත්වය. ඉතින් සියලුම විභාග ක්‍රමයන් හැදිලා තියෙන්නේ දරුවාගේ මානසිකත්වය පොඩ්ඩක්වත් ගණන් ගන්න නැතුව දරුවා මානසික වශයෙන් විශාල ආඝාතයකට ඇදලා දාන විදිහට. ඒක නිසා දරුවන් වෙනුවෙන් දරුවන්ගේ මානසික පැත්ත හිතන එක අපි පරක්කු නොවි කරන්න ඕන බරපතල සමාජ වගකීමක් අපි ඔක්කොගේ. ඒකට අපි ඔක්කොම එකතු වෙලා මේ දැන් අද කතා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතා කරන යුගයක මෙන්න මේක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී මෙන්න මේ දරුවගේ පැත්තෙන් හිතලා දරුවගේ මානසිකත්වය ගැන හිතලා කරන එක තමයි වැදගත්ම දේ කියලා මම විශ්වාස කරනවා. අද පත්තරවල මේවා ගැන තියෙන අනවශ්‍ය කරුණු තමයි සාකච්ඡා කරපෙන්නේ. නමුත් අවශ්‍යයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කර යුතු වන්නේ දරුවාගේ මානසිකත්වයේ පැත්තෙන් බලලා පමණයි කියන එක තමයි අපිට වැඩිම පැහැදිලි වෙන දේ. ඉතින් මෙන්න මේ સંદર્ભය ඇතුලේ දිට්වා සුලිකුණාටුවත් එක්ක මම පුද්ගලිකව ගියා මේ මධ්‍යම පළාතේ විශේෂයෙන් අනතුරට ලක් වෙච්ච උඩදුම්බර බලපනේ කුරුදුවත් කොත්මලේ වගේ පැතිවලට. ඉතින් දරුවන්ට වෙලා තියෙන හානිය අනික් හානිය අපි අයින් කරගත්තොත් භෞතික වශයෙන් වෙච්ච හානිය අයින් දරුවෝන්ගේ මානසික වල තියෙන හානිය අතිශය බලවත්. ඉතින් ඒ ගැන අපි කම්පැනියෙන් ඉන්න වෙලාවක තමයි මගේ හිත මිත්‍ර මහාචාර්ය රතන සුමතිපාලයන් මට ලොකු ගෞරවයක් මේ පහුගිය කතා දෙකින් ආවා. ඒක ඇත්තටම මම ගන්න කැමති නැහැ. මොකද මම කරේ පොඩි සම්බන්ධීකරණයක් පමණයි. මහාචාර්ය රතන සුමතිපාලයන් මට කතා කරලා ස්වේච්ඡාවෙන් කිව්වා මේක ඉක්මනට කරන්න කියලා. ඒ ටික මම ඇත්තටම අපේ ලේකම්තුමීට සංවේදනය කරලා අපි අමාත්‍යාංශයේ විශාල පියවරක් ගත්තා.
ඉතින් ඒක නිසා තමයි එතුමන් මට කතා කරලා කිව්වා මේක අපි කරමු මැදි බලන්දින් පටන් ගමු මේක පුළුවන් තරම් ඉක්මනට කරපු කියන එකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ වැඩමුළුව පැවැත්වෙන්නේ. ඉතින් මම ඇත්තටම ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ ගැන අපේ ලේකම්තුමියත් ප්‍රකාශ කළා. මේ දික්වා කුණාටුවෙන් විපතටපත් වූ සියලු දෙනාගේ මානසික තත්ත්වය වෙනස් වෙලා තියෙනවා මහ ජනතාවගේ. නමුත් අපි දරුවෝ ගැන විශේෂයෙන් බලමු කියන අදහසින් තමයි මේ අධ්‍යාපන බලධාරීන් මෙතෙන්ට කැඳවලා මේක කරන්නේ. මහාචාර්ය අතුල සුමතිපාලයන් නම් ඉතින් මම කාලයක් තිස්සේ එතුමන් අද වෙනකොට එක්සත් රාජධානී කීල් විශ්වවිද්‍යාලයේ මනෝචිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් වැඩ කරන අතරෙම එතුමන් එක්සත් රාජධානී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කිංස් කොලෙජ් එකේ ගෝලීය මනෝ සෞඛ්‍ය පිළිබඳව සම්මානිත මහාචාර්යවරයෙකුත් ඒ වගේම සෞඛ්‍ය පරීක්ෂණ හා සංවර්ධන ආයතනයේ සභාපතිතුමන්ට සේවය කරනවා. එතුමන්ගේ අනික් විස්තර කියන්න කිව්වොත් මේක පැය දෙකම යනවා. ඒක නිසා මම ඉතින් නතර කරනවා. සුදත් සමරේන මැතිතුමා පහුගිය දවස්වල නිතරම දැක්කා කොවිඩ් කාලේ හැමදාම රූපවාහිනියෙන් දැක්කා. එතුමනුත් අද අපිට සහභාගී වෙනවා මේකට. ඒක නිසා ඒ සියලු දෙනාගෙන්ම මේ තියෙන උපරිම එතුමන්ලා මේ ක්ෂේත්‍රය පිළිබඳ විශාල දැනුමක් තියෙන කට්ටිය, ඒ වගේම රටට සේවය කරන්නට සැදී පැහැදී තියෙන කට්ටිය. මේ රට වෙනුවෙන් හැමදාම වැඩ කරපු මේ රට ආදරය කරන පිරිසක් තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දැනුම අපි ලබා ගමු. ඒක ලබාගෙන මේ දික්ටා සුළුකුණාටු වෙන ඉපතටපත් වූ දරුවෝ කියන කණ්ඩායම විශේෂිතව අපි හිතලා ඒගොල්ලන් වෙනුවෙන් ඉදිරියේදී අපි අධ්‍යාපනයේ පැත්තෙන් කරන ක්‍රියාකාරකම් වලට මේ ලබා ගන්න දැනුම විශේෂයෙන්ම සලකලා අපි උනන්දු වෙමු. උනන්දු වුණොත් අපිට පුළුවන් වෙයි මම හිතන්නේ වෙනසක් කරන්න මධ්‍යම පළාතේ මේ දරුවෝගේ සිත්වල ඉදිරි කාලේදී අධ්‍යාපනය පිළිබඳ අපේ සංවර්ධන යෝජනා ඉදිරිපත් කරද්දී. ඒක නිසා මේ අවස්ථාව ඉතාමත්ම ප්‍රබල විදියට ප්‍රයෝජනට ගන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් මගේ වචන සමය අවසන් කරනවා.